ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා නරක වූ ආශිර්වාදවත් දවසක්. මේ දවසෙත් දෙවියන් වහන්සේගේ කරුණාව, රැකවරණය, සමාදානය ඔබ සමගයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ යහපත්, දෙවියන් වහන්සේ බලවත්. හලලූයා. ඉතින් මේ දවසෙත් උන්වහන්සේ ඉතා අලංකාර දවසක් ඔබට මට දීලා තිබෙනවා. හැම දවසක්ම ඔබ ජීවත් වෙන, උස්ම ගන්න සෑම දවසක්ම දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය නිසා, උන්වහන්සේගේ අරමුණක් තිබෙනවා ඔබගේ ජීවිතය පිළිබඳ මේ දවසේ. අද දවසේ මේ උදෑසන ඔබ කල්පනා කරන්න, ඔබගේ සිතවිලි ඔසවන්න උන්වහන්සේ වෙතට, ඔබගේ හදවත ඔසවන්න ස්වාමීන් වහන්සේ වෙතට. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොතරම් ඔබට ආදරේද? මේ පොළොවේ කිසිවෙක් ඔබට ආදරය කරන්න නැතුව ඇති. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආදරේ. පොළොවේ මිනිස්යන් ඔබ ළඟ නැතුව ඇති. නමුත් ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හලලූයා. කොතරම් ආශිර්වාදවත්, ආශිර්වාදලත් මනුෂ්‍යෙක්ද ඔබ මේ උදෑසන. ඔබ ආශිර්වාදලත් පුරුෂයෙක්, ඔබ ආශිර්වාදලත් ස්ත්‍රියක් මේ උදෑසන. දෙවියන් වහන්සේට බාර දෙන්න ඔබගේ ජීවිතය. ඔබ සොයන්න දෙවියන් වහන්සේ. දේව වචනයට පිපාසය ඇති කරගන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. මේ දිනවල අප සභාවේ හිතෝපදේශ පොත තමයි අපි මෙනෙහි කරමින් ඉන්නේ. ඉතින් මේ වචනය අසන යම් කෙනෙක් ඔබ දේව වචනේ කියවන්නේ නැද්ද? මේ දවසේ තීරණය ගන්න. දේව වචනේ කියවන්න. දේව වචනයට කාලයක් දෙන්න ඔබගේ ජීවිතේ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්නමින් අලංකාර දේ කරන්න යනවා. අපිට මේ පොළොවේ එනකොට බොහෝ මිතුරන් ඉන්නවා. පොළොවේ ඔබට මිතුරන්, බොහෝ මිතුරන් ඉන්න පුළුවන්. හැබැයි කවුද ඔබගේ සැබෑ මිතුරා? ඔව්, නොවෙනස් වෙන්නා වූ සැබෑම මිත්‍රයා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නමුත් පොළොවේත් අපිට මනුෂ්‍යයන් ස්වාමීන් වහන්සේ දීලා තිබෙනවා. කවුද සැබෑ මිත්‍රයා ඔබගේ? දෙවියන් වහන්සේ වචනේ හිතෝපදේශ 27 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට 6 වෙනි පදයට දෙස බලනකොට ස්වාමින් වහන්සේ අපිට ඉතා අනාර්ග දෙයක් මේ වචනය තුලින් කියලා දෙනවා. 5 වෙනි පදය හිතෝපදේශ 27 ප්‍රසිද්ධියේ තරවටු කිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. ප්‍රසිද්ධියේ තරවටු කිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. දෙවියන් වහන්සේ වචනේ කියන්නේ ප්‍රසිද්ධිය ඔබට යම් කෙනෙක් තරවටුවක් දෙනවා නම් ඒ තරවටුව දෙන්නේ ඒ මනුෂ්‍ය සැබවින්ම ඔබට ප්‍රේම කරන නිසා. ඔබ යන විනාශයෙන්, විපත්තියෙන් ඔබ ගලවන්න ඕන නිසා. ඒක සංගවිල තියෙන ප්‍රේමයට වඩා බලවත්, හොඳයි කියලා ස්වාමීන් වහන්සේ වචනේ කියනවා. ඔබට යම් කෙනෙක් කිසිම දෙයක් කියන්නේ නැත්නම් ඒක ඔබට යහපත් ලෙස දකින්න පුළුවන්. ඔබ එවැනි මනුෂ්‍යයන් යහපත් මනුෂ්‍යයන් ලෙස දකින්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ වචනේ පැහැදිලිව කියනවා ප්‍රසිද්ධියේ තරවටු කිරීම. ඒ කියන්නේ ඔබ වැරද්දක් කරාම ප්‍රසිද්ධියේ ඔබට ඒ පිළිබඳව කියලා දීම, තරවටු කිරීම සංගවී තිබෙන ප්‍රේමයට වඩා හොඳේ. හලලූයා. ඔය කිසිවක් නොකියන කට්ටිය ඉන්නව නේද? ඊට වඩා උන්වහන්සේ වචනේ කියනවා යම් අඩුපාඩුවක් දැකලා ප්‍රසිද්ධියේ යම් කෙනෙක් ඔබට තරවටුවක් කරනවා නම් ඒක අර සංගවිලා තිබෙන ප්‍රේමයට වඩා හොඳයි කියලා. නමුත් පොළොවේ මිනිස්යන් ආස නැයකට කැමති නැහැ. එයා කැමති කිසිවක් නොකිය ඉන්නවට. නමුත් ඒ වචනේ කියනවා. එම නිසා ඔබගේ මගේ ජීවිතේට මෙවැනි තරවටුවක් දුන්නොත් යම් කෙනෙක්, ඔබට ඉහළින් ඉන්න කෙනෙක්, ඔබගේ නායකයෙක්, ඔබට ප්‍රේම කරන මිනිහෙක්, ඔබගේ සභාව කෙනෙක්, නායකයෙක්, ඔබ තීරණය කරන්න. ඒ මිනිස්සු ඔබට ප්‍රේම කරන නිසා තමයි මේ දේ කරන්නේ. ওই සංගවල තිබෙන ප්‍රේමයට වඩා ප්‍රසිද්ධිය තරවටු කරන මිනිස්සයා ඔබට ආදරය නිසා මේ දේ කරන්නේ. ඒක නිසා ඔබයි මමයි මේ දේ තීරණය කරන්න ඕන. කවුද ඔබගේ සැබෑම මිතුරා? කවුද සැබෑවින් ඔබට ප්‍රේම කරන මිනිස්සයා? 6 වෙනි පදයේ කියනවා මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාස කමින් වේ. මිත්‍රයෙක් ඔබට තුවාලයක් කරනවා නම්, යම් දෙයක් කියලා දීලා හදවත රිදෙනවා නම් ඒක විශ්වාසකම නිසා කරපු දෙයක්. ඒ තුවාලේ රිදුනට ඒ තුවාලේ හොඳ වෙනකොට ඔබට සනීපයි. ඔබගේ සකල ශරීරයටම සනීප වෙන්න යනවා. ඒ තුවාලේ රිදෙයි. නමුත් මිත්‍රයෙක් කරන තුවාලේ එයා ඔබට තරවටුවක් කරනවා. මන්ද ඒ විශ්වාසකම නිසා. හලලූයා. මෙවැනි මිත්‍රයන් තමයි අපිට ඕන.
හරි දේ හරි කියන වැරදි දේ කියලා දෙන මනුස්සයා. එම නිසා වැරද්දක් පෙන්නුවට පස්සේ අපි කියනවා හඳ පෙන්නුවට පස්සේ ඇඟිල්ල බලන්න එපා කියලා. ඔබට වැරද්දක් යම් කෙනෙක් කිව්වනම් ඔබට බාල කෙනෙක් වෙන්න පුළුවන්, කුඩා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේ අපිට පිළිගන්න පුළුවන් වෙන්න ඕන. මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ. අන්න සැබෑ මිත්‍රයා. ඔබගේ අඩුපාඩුව දැකලා තරවටු කරලා ඔබට රිදෙයි. ඔබ හදන කෙනා තමයි සැබෑ මිත්‍රයා. එහෙත් සතුරෙකුගේ සිඹීම අධිකව තිබේ. හලලුයා. දේ වචනේ අලංකාර දෙයක් වෙනවා. සතුරා මුහුණ ඉබින්න පුළුවන්, බටර් ගන්න පුළුවන්, චාටු කතා කියන්න පුළුවන්. හැබැයි ඒ සතුරෙක් නිසා ඔහු නිතරම ඔබට ඔබ පිනවන දේවල් කරයි. සතුරෙකුගේ සිඹීම අධිකව තිබේ. එහෙනම් මිතුරෙකු කියන්නේ ඔබට වැරද්ද කියලා දීලා හදන කෙනා. තුවාල කරන කෙනා, විශ්වාසකමින් කරන්නේ ඔබට තියෙන ආදරය නිසා. නමුත් සතුරා නිතරම බටර් ගන්නවා, නිතරම ඉඹිනවා. ඒ සතුරුකම නිසා. එයා සැබවින් ඔබට ආදරේ නැහැ. ඔබට ආදරය කරන මනුෂ්‍යය තමයි ඔබ යහමගට ගන්න, ඔබට කියලා දෙන උපදෙස් දෙන මනුෂ්‍යයා. ඔබට යම් වැරද්දක් ඔබගේ දැක්කොත් ඒ ගානේ දැනමුතු කමක් දෙන මනුෂ්‍යයා. ඔබටත් මටත් මේක පොදුයි. ස්වාමීනි, අපි ඔබ වහන්සේට ස්තුති කරනවා දවසේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔබගේ වචනේ ජීවමානයි, බලවත්යි. අපේ ජීවිතවල මෙවැනි අවස්ථා කොතරම් තිබෙනවද ස්වාමීන් වහන්සේ? සුදාත්මිනි අපිට උපකාර කරන්න. සැබෑ මිතුරත් සැබෑ සතුරත් තෝරගන්න. මේ ලෝකය විනාශයට යනවා. ලෝකෙ පිරීමට යනවා. මනුෂ්‍යයන් වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ. මෙවැනි කාලයක ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ උපකාරයත් ප්‍රඥාවත් අයිදෙනවා. සැබෑ මිතුරා කවුද කියා තේරුම් ගැනීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. මේ දවසේ දෙවියන් වහන්සේ සැබවින්ම ඔබට කතා කරා. ඔබ සූදානම්ද මේ වචනේ අනුගමනය කරන්න ඔබගේ ජීවිතයට? ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ඔබට ජේසු පීඨයි. ඔබ බලවත් මිනිසෙක්. සැබෑ මිතුර තෝරගන්න. ජේසු පීඨයි.